මේ ක්ලාස් එකේ. ඔයාලට මොකද්ද මේ ක්ලාස් එක ගැන කියන්න තියෙන්නේ? ඇත්තටම මම මේ ක්ලාස් එකට නටන්න පොඩ්ඩක්වත් බැලුවේ ඉතින්. දැන් මම නටන්න පුළුවන්. ඒ ටීචර් හින්දා තමයි. මම හිතනවා නර්තන ඉගෙන ගන්න හොඳම ක්ලාස් එක මේක කියලා. ටීචර් අපේ වාසනාවට හම්බුණා කියලා තමයි මම හිතන්නේ. ටීචර් විෂය විතරක් නෙවෙයි ජීවිතේත් අපිට කියලා දෙනවා. අපිත් එක්ක යාළුවෙක් වගේ ඉන්න ටීචර්. මට විභාගෙට හැමසැරේම නැටුම් වලට තමයි වැඩි ලකුණු තියෙන්නේ අනිත් විෂයන් වලට නැත්තම්. ඇත්තට මම ඉන්නේ මේ ක්ලාස් එකේ පරණම ගෝලයා. ටීචර්ගේ පරණ ගෝලයට තමයි තවත් මම උදාර කියන්නේ. උතාරත් දෙන්න උතාරත්. උතාරත් අපි පරණම ගෝලියෙක්. මේ පටන් ගත්ත කාලේ ඉඳලම ඉන්න කෙනෙක් මාත් එක්ක. යන්න උතාර අනිත් නෝලා. මම නෙවෙයි ඇත්තම කිව්වොත් පන්තියේ පරණම ගෝලයා සෙතුමි තමයි. සෙතුමි. එයාගේ තමයි සෙකන්ඩරි ක්ලාස් එක පටන් ගත්තේ නේ. ඔව්. එයා තමයි ඉස්සෙල්ලාම ආපු ළමයා. ඉතින් මම පළවෙනි දවසේදී සෙතුමි හරිම දක්ෂයි. මට එතකොට හිතා ගන්න බැරි වුණා සෙතුමි ඉස්සරටම දක්ෂ වුණේ කොහොමද කියලා. මොකද එතකොට මට කොහොමවත් නටා ගන්න බැරුව හිටියේ. මම ටීචර්ට කිව්වා ටීචර් මම කොහොමද අල්ලගන්නේ කියලා. ටීචර් කිව්වා කොහොම හරි ඔයාලට අල්ලගන්න පුළුවන් පුතේ ඔයාගේ අගේ තියෙනවා කියලා ටීචර් මාව දිරිමත් කළා. මාව ඉස්සරහට ගෙනිච්චා. එහෙම කළා දැන් මට හොඳට නටන්න පුළුවන් වෙලා තියෙනවා. ටීචර්ගේ ක්ලාස් තියෙනවා කැලණියේ. ඒ වගේම කොළොන්නාවේ. ඉස්සර තිබ්බේ කැලණියේ සෙනසුරාදා විතරයි. දැන් ඉරිදා තියෙනවා. ඒ වගේම කොළොන්නාවේ උදි ඇකඩමි එකේ තියෙනවා පොඩි ළමයිගේ සහ ලොකු ළමයිගේ ක්ලාස් එක. එතකොට ටීචර් අපිට ජීවිතේට දේවල් කියලා දෙද්දී එයාගේ අභියෝග හැම දෙයක් මෙයාට ආපු අභියෝග හැම දෙයක්ම එයා ජයගත්ත විදිහ අපිට කියලා දුන්නා. අපි ජය ගන්නේ කොහොමද ඒවා? ඒ වගේම ටීචර් ජයගත්තේ කොහොමද ඒවා? ඒ හැම දෙයක්ම එයා කිසිම දෙයක් අපිට හංගන්න නැතුව කිව්වා. එයා අපිත් එක්ක හැමතිස්සෙම හිටියේ අක්කා කෙනෙක් වගේ, සහෝදරයෙක් වගේ, යාළුවෙක් වගේ, සමහර වෙලාවට අම්මා කෙනෙක් වගේ හිටියේ. ටීචර් මම මුලින්ම ක්ලාස් එකට යන දවසේ කියලා දුන්නේ උඩ රට නාට්‍ය සම්ප්‍රදාය. ටික දවසක් යද්දී ගැමි නැටුම් පුරුදු කෙරෙව්වා. හැබැයි දැන් අපි පුරුදු වෙනවා ෆ්‍රී ස්ටයිල්, ඊට පස්සේ හිප් හොප්, බොලිවුඩ් වගේ ඒවා. ටීචර් අපිට උගන්වන්න මොකද කොහෙද භාරත ක්ලාස් යනවා. මම හිතනවා ඉස්සරහට ටීචර් අපිට භාරතත් උගන්වයි කියලා. මොකද එයාට ඉක්මනටම අල්ලගන්න පුළුවන් ගොඩක් දක්ෂ ටීචර් කෙනෙක් අපිට ලැබිලා තියෙන්නේ. චමත්කාරකෝ වගේ අපි ගොඩක් වාසනාවන්තයි ටීචර් වගේ කෙනෙක් ලබන්න. ටීචර් වගේ අම්මා කෙනෙක් ලබන්න ගොඩක් වාසනාවන්තයි. Thank you. Thank you very much.